අයිබෝවන් හැමෝටම අද අපි බලන්න යන්නේ අහස දිහා බලලා කියන්න ඕන මන්ත්‍රයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න අපි විශ්වයට ආදරය කරන්න ඕනේ. විශ්වයේ කොටසක් තමයි අහස. අපි ගොඩාක් දුකින් ඉන්න වෙලාවේ අහස දිහා බලන් ඉතින් අපිට හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. ඒ වගේම අහස දිහා බලලා අපේ ප්‍රාර්ථනාව කියාදී ඒවා අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ඒ වගේම අපිට ගොඩාක් එනර්ජි ලැබෙන්නේ අහසෙන් තමයි. ඒ නිසා අහස දිහා බලලා අපේ ප්‍රාර්ථනාව කියාදී මන්ත්‍රය කියාදී ඒකට ලොකු එනර්ජි එකක් අපිට ලැබෙනවා. අද අපි කියන්න ඕන මන්ත්‍රයේත් අහස දිහා බලලා තමයි කියන්න ඕනේ. මේක කියන්න කිසිම රූල් එකක් නැහැ. ඔයාට පුළුවන් වෙලාවක කියන්න පුළුවන්. උදේට හෝ හවසට එහෙම නැත්නම් රැට කියන්න පුළුවන්. මේක දිගටම කියද්දී ආස එක්ක අපිට හොඳ කනෙක්ෂන් එකක් ඇති වෙනවා. විශ්වයත් එක්ක අපි සම්බන්ධ වුණා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්කම හොඳ එනර්ජි එකකුත් ලැබෙනවා. දැන් බලමු කියන්න ඕන මන්ත්‍රය මොකක්ද කියලා. රිද්ධි සිද්ධි භවති. රිද්ධි සිද්ධි භවති. මේක තමයි මන්ත්‍රය. දවසට විනාඩි 5ක් ඔයාට පුළුවන් වෙලාවක කියන්න. මේ මන්ත්‍රයේ අර්ථය අපිට හැම සම්පතක්ම ලැබේවා කියන එක. මේ මන්ත්‍රය දිගටම කියද්දී අපේ ජීවිතයට අවශ්‍ය වෙන හැම සම්පතක්ම ලැබෙනවා. විශ්වාසයෙන් කියන්න අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් ලැබෙයි. හැමදාම කියන්න. කියලා බලලා ඔයාගේ ජීවිතයේ මොන වගේ වෙනසක් ඇති වුණාද කියලා කමෙන්ට් එකෙත් කියන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.